රිවිෂන් එක දැන් ඔයාගේ මෙහි එකපාරක් කෙමිකල් එක ප්‍රොසෙස් වෙලා තියෙන. දැන් මේකේ සාමාන්‍ය ස්ට්‍රේඩින් එකක් කරපුවම අපි එයාගේ ස්ට්‍රක්චර් එකම චේන්ජ් කරනවානේ. එයා බොන්ඩ්ස් ඩැමේජ් කරලා. එතකොට දැන් මෙහි ඕල්රෙඩි එක වෙලා ඉවරයි. එතකොට දැන් අර අවුරුදු ගාණක් ගිහිල්ලා නිසා පොඩ්ඩක් එහෙම මෙහෙම බෙඩ් වෙලා තියෙනවා. බට් ඒ එයා බොන්ඩ්ස් ආයේ බෑක් ටු නෝමල් හැදෙන්නේ නැහනේ. එහෙනම් අපි ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ මෙහෙට ගන්න එක. අපි ඒ කියලා මේ ටික ඉතින් මෙතෙන්ට කරලා මේ ටික තිබ්බොත් ඔයාට එහා එක නීට් එකට නෑනේ පිළිවෙලකට. ඒතර ඒක හදනවා නම් එක්ක පරම ස්ට්‍රේට් එක කොපලයිස් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට දිගක් තියා ගන්න පුළුවන් ස්ට්‍රේට්නින් එකක් වෙනවා. මේ එහා එකට ඩැමේජ් එක වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඔක්කොම කැනඩිකෙන් අපි ස්ට්‍රේට් කරලා